Hello guys, අද පොඩ්ඩක් වෙල පැත්තේ පොඩි vlog එකක් කරන්න හිතුණා. මේ හොඳටම වැහලා වතුර දාලා තියෙන්නේ දැන්. මේ මාර වතුරක් තියෙන දැන් පොඩ්ඩක් වෙල දිගේ යනවා. ඉන්න පෙන්නන්න. ඉන්න guys මේක නම් පුට්ටක් ජමුරයි. වෙල දිගේ ඇවිදගෙන යනවා මාර ලක්ෂණයි. වතුර පාරක් යනවා. මම මෙතන වීඩියෝ එකක් දාලා තියෙනවා මේ කලින්. ඒක මේ channel එකේ දෙනවා කියලා බලන්න. නාන්න මරු එහා පැත්තේ වැව තියෙනවා. වතුරදී පාර දිගේ යන්න තියෙන්නේ. Hello පාර. මෙතන ගිලේද? නෑ නෑ. ඒක නම් බැස්සා. හරි. මේ වතුර පාර. මේ මරුනේ. මේ ගාලා තියන්නේ වා. ඔව්. මෙතන මොකක් වෙයිද දන්නේ නැහැ නේ? ඈ? ගිලනවද නැහැ නේද? නෑ. කොටේ පෙරළුණා. මේ. කොටේ පෙරළුණා. ඒ වරාන මිදුරු කටුවේ මේ බං කාලා කන්නේ වගේ. එඩේ. දන්නේ ගාවට තියෙනවා මෙතන වතුර. වතුර. ඈ? ඔව් මේ වතුර වාර ලෙස්සයි ඈ ගියස වල තියෙනවා මේ බබු පාට කටු කොහෙද තව වතුර තියෙන්නේ? ඒ මාළුවා ඔහොම ඉඳපන් මම එනකයි ඉඳපන්. ලස්සනවා. මාළුවා. පන. මොකෙද්ද මේ? මම අල්ලන්න හොදාද? අල්ලන්න හොඳා. ඒ කියන්නේ මොකද විශේෂම දාන්නේ නැහැ නේද? නෑ. වතුරට දාමුනේ. ඔව් මෙතන මේ වතුරට අරන් යනවා. අර වතුරටම පුතා. දැන් වතුරට එන්න ඇති. වතුර දැන් අඩු වෙලා තුට්ට ආට්ට ගිහිල්ලා නේ. අපි නිකන් වෙලේ හානවා වගේ. ගන්න ඌව ගන්න බෑ මචං. guys මාළුවෙක් ඇවිල්ලා. මේ ලොකු මාළුවෙක් මොකද්ද බං? නූලෙක්ද? නූලෙක් තමයි. නූලෙක් නේ. යමන් ගන්න. සුපිරි. ඒයි උතන තියන්නේ. මෙන්න අපි වලේ මාළු ඇති කරනවා මේ. අඩේ මේ වලේ බලහංගෝ. උඹ සැප ගන්නවා ඒකනේ. උඹ දන්නේ නැහැ එතන තමයි උඩ. එළ එන්න දින තමයි. ආයෙ නහුත්තා. පායකෝ එනේ යෝකගේ. nice very nice. තමන් උඩට. මම හදන් දෙද්දි මස් වෙනවා. දාන්න. අද පොඩි පුළුවන් හරිද? ඊයේ සෙවල ගතියක් තියෙනවා බවගේ. ලෙස්සනවා කබන් රාන්දෙක් වගේ. මේකට දාලා ආයේ මෙහාට එයි මේක. නරපද බං. පොඩ හුස්ම ගන්න. ජීවේ. guys මාළුවා. මරි මේකට දාන්න ඕනේ.
කුමාරි මේකට දාන්න ඕනේ වතුර පාරේ තියන්න. ලස්සන. හරි කොහමද දාන්න යන්නේ මාළුවව? ඔය ඉරියකට දාන්න. හරි. උනා ඔලේ දෙන්නවන්නෝ. යා නැතුව කියන්නේ. අර යන්න ගියාම කියලා ඒකනේ. යන්න ඇති නේද? එතන ගන්නම් වෙන්න අපි ආපහු යා. කොහමද මාළුවත් යවුවා වතුරට. ඒ බාට් එක අරන්. අපි යන්න. මෙතන යන්න බෑ වය බෑ ලස්සන. මම මේ පැත්තේ එන්න. කොහෙන්ද? ආයේ යා. ආදලා මෙතන ගහලා යා. තන නම්මාරු ඈ නාන්න මේ පරාදේ නාන්න තිබ්බනේ මම මෙතන. යා මේ නාන්න හොඳයි. හරි? චවුනේ. නැති ලෙඩක් හදනවා ඊට පස්සේ. එරුණා. ගම් මේ වහින්නත් එනවා. මේ ලස්සන ඩනේ මේ ගයිස් වතුර තවතනකට ආවනේ. වතුරක් තියෙන්නේ. ගයිස් වතුර මෙන්න පාරේ යන්න බෑ වෙලාවට බලවත් හදලා තියෙනවා ඒක මෙතනින් ගියයි. එන්න යන්න බය වෙයි. වතුරක් තියෙන්නේ ගලක් කරලා තියෙන්නේ. මේ ගයිස් තව දනකට ආවා මේ වතුර. තනිකර වැවක් කරලා තියෙන්නේ දැන්. වෙලක්. වැවක් දෙන්න වෙන මේ සම්පූර්ණයෙන්ම යට වෙලා තියෙන්නේ. එතන සුලියක් අරගෙනවා. එතන යටින් මෙන්න මෙහෙම බටෙන් මෙන්න මෙතනින් වතුර එනවා. එතන වරු නාන්නේ. අට්ටනේ මේ පාරෙන් වතුර දානවා. පාරෙන් වතුර දානවා ඉස්සයි නේවා. මෙතන කිරිමැටි තියෙන්නේ නේ. මේ පාර. ගයිස් මේ වතුර වැඩියද? ආරෙන් පිටාර ගන්න. එතන නම් පක්කා දැල්ලා තිබ්බෑ. මෙතන යන්න පුළුවන්. ඔතන මේ මැද මෙව්ව ගත්තා බා. ඊයද? ඔව්. අතුවාගේ තියෙනවා. චුට්ටක් කරන්කෝ. බාරේ ගලවලා එන්න. චුට්ටක් ආලෝ දිනන දැන් මේ දෙවෙනවා හොඳ වැඩි වතුර. එදා එනකොට මෙච්චර තිබ්බේ නෑ. යන්න හැමත. යන්න බෑ අද වැඩි වා. ඕයි හවුද? මේ නාලා ආහාර ගාව අතු වෙන්නේ නෑ. මේ වතුන බේරෙන්න පුළුවන් හරි. මේ අත්තකෙල් ගාව ඉතින් දෙන්නේ ගාවත්තේ සම්පූර්ණ යටවලා තියෙනවා. ආහාරෙන් දැන් මෙහෙ වතුර වැඩි බං මේ මෙහෙ යටින් යන්නේ බලපන්. අතනින් අර උසයි. ඔය රැල්ලට යන්නේ. ආහාරේ වතුර උසයි බලපන්. කියන්නේ මොනවාරි යටිනේ මේ හරිවා. ඒ කියන්නේ මේ පාලම හින්දා අතනින් બ્લોක් කරලා තියෙන්නේ. બ્લોක් කරලා යටින් ඕව යන්නේ. යන්න බෑ මම කෑම ගහන එළියට. වතුරක් තියෙනවා. එතෙන් වටනොත් ඉතින් හරි තමයි. ආයි මාදය වටලා තියෙනවා. හොයන්න හම්බෙන්නේ නැහැ. යේ මරු සුලිය
කියන දාන්නේ. ඔතන පේනවද? අතර ඔය යන බැම්ම කැඩිලා. ඒකෙන් වෙලට වතුර එනවා. යා. මෙතනින් දානවා පාරෙන් වතුර. තව චුට්ටයි. තනිකර වැවක් කියලා තින්නේ. එයා අතනින් දානවා බා. වරෙන් ගා. කිඹුල් ඉන්නවද දන්නෙත් නෑ. තනිකර වැවක්ම තමයි. ඒක දඟලනවා හැම. අර අතනින් වතුර දානවා. යන්න බෑ. එහෙනම් guys අදට වීඩියෝ එක ඉවර කරන්නම්. subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න. එහෙනම් ගිහින් එන්න. bye.